Hello cuties, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් ස්ටඩි vlog එකක් තමයි අරගෙන ආවේ. හැබැයි ඊට කලින් මම ඊයේ මගේ room එකේ චූටි වෙනසක් කරා. ඉතින් ඒ vlog එකත් මම මේකට ඇඩ් කරන්න හිතුවා. අද නම් උදේට හොඳට මෙහෙට අවුව තිබ්බා. ඉතින් උදේම බෙඩ් ෂීට් ටික හොදලා වේලෙන්න දැම්මා. මම රූම් එක අස් කරන්න හිතන් හිටියට මට පොඩි වැඩ වගේකට එළියට යන්න වුණා. ඉතින් හවස් වෙලා තමයි අස් කරන්න පටන් ගත්තේ. ගොඩක් වෙලාවට මූඩ් ඩවුන් වෙලා වගේ තියෙන දවස්වලට මගේ කාමරේ චුට්ටක් වෙනස් කරනවා. එතකොට මට ආපහු අලුත් දවසක් පටන් ගත්තා වගේ ලස්සනට දවස් පටන් ගන්න පුළුවන්. මම හිතනවා අපේ ලයිෆ් එක රීසෙට් කරගන්න හොඳ ක්‍රමයක් තමයි මේ වගේ අපි ඉන්න තැන අස් කරලා පිළිවෙලට තියාගන්න එක කියලා. අපි ගොඩක් වෙලාවට වැඩත් එක්ක බිසි වෙනවානේ. අඩුම තරමේ අපිට අපි ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඉතින් මං හිතන්නේ අපි අනිවාර්යෙන් දවසක් හරි සතියට දාගෙන අපේ ලයිෆ් එක රීසෙට් කරගන්න පොඩි මේ වගේ ටිප්ස් පාවිච්චි කරලා අපේ මයින්ඩ් එක පොඩ්ඩක් අලුතෙන් රිෆ්‍රෙෂ් කරගත්තා නම් හොඳයි කියලා. කිව්වම ස්කින් කෙයාර් වගේ දේවලුත් අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් හැබැයි අද නම් මම කිසි දෙයක් try කරේ නැහැ. මොකද මාසෙකට විතර කලින් ඉඳන්ම මට ඇලර්ජික් එකක් හැදිලා කිසිම දෙයක් මූණේ ගන්නවත් අඩුම තරමේ ෆේස් පැක් එකක්වත් ගන්න එපා කියලා තියෙන්නේ. ඉතින් මේ දේවල් මම අද try කරේ නැහැ. ස්ටඩීස් වැඩ මොනවත් කරන්න ඕනේ නැහැ. මගේ බෙඩ් ෂීට් ටිකක් දැන් වේලිලා අපි එහෙනම් ඒ ටික ඇත්තට දාගමු. මේ විදිහට තමයි මගේ room එකේ final look එක තියෙන්නේ. බලලා කියන්නකෝ ඔයගොල්ලෝ කැමතිද කියලා.
නැගිටින්න හිතෙන්නෙත් නෑ, ඒ තරමටම සීතලයි. මගේ පැලවලටත් වතුර ටිකක් දැම්මා. වැඩිපුර අවුව ඕන පැල ටික ජනේලෙටින් තිබ්බා. වැඩ පටන් ගන්න කලින් ඔලුවට තෙල් ටිකක් දාලා හිටියා. ඉතින් මේ සීතලත් එක්ක පාඩම් කරන්න නම් මට කම්මැලි. ඉතින් ඒක නිසා මං හිතුවා ෆිසික්ස් වල ගණන් චුට්ටක් හදන්න. එතකොට කම්මැලිකමක් නැති වෙලා යනවනේ. වැඩ ටික ඉවර කළා මම ගියා අපේ ගහේ ජම්බු හැදිලා තියෙනවා මේ දවස් ටිකේ. ඉතින් ඒ ටික කඩන්න ගියා ටිකක් වෙලා ඉඳලා මම නාගත්තා. නාල ඉවර වෙලා ඊළඟ වැඩ ටික පටන් ගත්තා. ලොකුවට වැඩක් කරගන්න බැරි වුණා. අද ඉතින් නිවාඩු දවසක් මේ ගිහිල්ලා ගෙදර හැමෝම ඉන්නවා. ඉතින් ඒ දවසට මම ඉතින් ඔහේ කියව රවුංග ගහ තමයි ඉන්නේ. වැඩි හරියක්ම වැඩක් නම් කෙරෙන්නේ නැහැ.
අද දවසේ ඔය ටික තමයි වුණේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. මගේ ෆැමිලි එකට ජොයින් වෙලා ඉන්න හැමෝමම ඒ වගේම වගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටමත් මම ගොඩාක් ආදරෙන්